ඉතින් යාළුවනේ කොහොමද? ගොඩක් කාලෙකින් ඔයාලා උඩනැටියා channel එකට ආදරෙන් පිළිගන්නවා. ඇත්තටම පොඩි පොඩි ප්‍රශ්න ටිකක් වුණා. වීඩියෝ එකක් ගේන්නත් බැරි වුණා. දැන් උනත් කතා කරන්න පොඩ්ඩක් අමාරුයි. නුගුර පොඩ්ඩක් සවුත් වෙලා තියෙන මේ දවස්වල. ඉතින් ලොක්කා ගොඩාක් දේවල් වුණා. ලංකාවටත් කුණාටු ආවා, ගම් වතුර ආවා. ඉතින් ඒ හැමෝටම ඒ වෙච්ච දෙයට කනගාටු වෙනවා. ඉතින් අපි අපේ channel එකක් හැටියට ඉතින් අපි යාළුවෝ ගොඩක් දෙනෙක් කීප දෙනෙක්ම ඉල්ලලා තිබ්බ කෑම එකක් හදලා ගෙනල්ලා දෙන්න ආයෙත් ගෙනල්ලා දෙන්න කියන්නේ මේ වීඩියෝ එකක් දාන්න කියලා. ඉතින් අපි අද කෑම එකක් හදාගත්තා අපේම අතින්. ඕන උනේ අපිට රයිස් එකක් කන්න කඩෙන් ගේනවට වැඩිය අපි අතින්ම හදාගෙන කන්න හොඳයි කියලා හිතුණා. ඉතින් මං හදාගත්ත රයිස් එකට කිසිම කෘත්‍රිම රසකාරක දෙයක් දාලා නැහැ. ඉතින් ඒකට දාලා තියෙන්නේ ගම්බිත්තර, ඊට පස්සේ බිම්මල්, ඊට පස්සේ ග්‍රීන් පීස් වගේ දේවල් නම් ඇඩ් කරලාගෙන තියෙන්නේ. ඉතින් රසකාරක තමයි ගොඩක් එකතු කරගෙන නැහැ කිව්වේ. ඒ වෙනුවට මම පොඩි පොඩි ආදේශක ටිකක් යොදාගත්තා. කුරුඳු, කරාඹු නැටි, එන්න සාල්ලේ ටික ඔක්කොම කඩලා පේස්ට් එකක් වගේ කුඩු කරලා දාගත්තා. ඊට පස්සේ මට හම්බුණා බිරියානි මල් කියලා තියෙනවා, ඔයාලා දැකලා ඇති. ඒ වගේ එකක්. ඊට පස්සේ ඒ වගේ ටිකක් එකතු කරගෙන තමයි මම මේක හදාගත්තේ. චිලි පේස්ට් තියෙනවා. චිලි පේස්ට් එක නම් පොඩි කප් එකක් කඩෙන් ගත්ත එකක්. චිකන් නම් කොහොමද ඉතින් අද කාලේ තියෙන්නේ කෘත්‍රිම දේවල් තමයි. ගම් කුකුල් මස් වගේ ඒ වගේ දෙයක් ගත්තොත් තමයි ඒ ඇරුණකොට හැමදේම කෘත්‍රිමයි. අද කාලේ කෘත්‍රිමව තමයි ගොඩක් දේවල් නිෂ්පාදනය වෙන්නේ. ඉතින් අපි කාලා බලමු මම හදාගත්තු ස්වභාවික රසකාරක දාලා හදාගත්තු රයිස් එක කොහොමද කියලා. මම එකින් එකට කාලා බැලුවා හදනකොට රස. දැන් තමයි ඔක්කොම එකට එකතු කරලා අනලා කෑවේ. ඉතින් ඇත්තට මේක ගොඩක් රහයි. අවුලක් නැහැ. ඔයාලත් පුළුවන් තරම් එහෙම try කරා නම් හරි. ඉතින් අපි පුළුවන් තරම් කියන්නේ පුළුවන් උපරිමයෙන්ම මේ විදිහට තමයි හදාගන්න ඕනේ මේ දවස්වල. මේ දවස්වල කියන්නේ ඉස්සරහටත් කොහොමත් එහෙමයි. අපි හදාගන්න එක සෞඛ්‍යාර්ථිතයි. ඒ කියන්නේ දාන්නේ දේ පිරිසිදුව දාගන්න පුළුවන්. ගොඩක් තැන්වල අද කාලේ පිරිසිදුකම කියන එක අඩුයි. අපි ඇහෙන් දකින්නේ නැහැ. ඒ නිසා අපි හදාගන්න එක හොඳයි. ඇත්තටම යාළුවනේ ඔයාලට පේනවා ඇති මේකේ පාට. මම හිතනවා පේනවා ඇති කියලා පාට. ලස්සන කොළ පාටක් තියෙන. ලා කොළ පාටක්. ඒක ගන්න පුළුවන් අර විදිහ මේ කියන්නේ කරපිංචා ඒවා ටික ඔක්කොම පේස්ට් එකක් විදිහට හදලා දාපුවාම මේ පාට නිකම්ම එනවා. ඉබේම එනවා. අපේ රයිස් එකක් හදනකොට සාමාන්‍යයෙන් කඩවල් වල පාවිච්චි කරන දේවල් තියෙනවානේ. ඒ දේවල් වලට වැඩිය මේ වගේ දේවල් ඇඩ් කරලා රයිස් එකක් හදලා බලන්න. ඇත්තට මේක මාරම රසක්. අපි ඇත්තටම හිතාගෙන ඉන්නේ කඩේ තියෙන එක රසයි. මේ වගේ හැදුවොත් රස නැහැ කියලා. ඒක ඇත්තටම කරලා බලන්න ඕනේ. මේ වගේ දේවල් දාලා බලන්න ඕනේ. මට ඇත්තටම මේ අද වෙන්නේ නැති මම මේ විදිහට හදාගත්තු කෑම එකක්. ඒ කියන්නේ මේ වගේ රයිස් එකක් මෙච්චර රසට ආවේ වෙනද දාපු නැති දේවල් පොඩ පොඩ එකතු වුණා. ඒ කියන්නේ අර බිරියානි මල්, සාදික්ක මල් ඒ ටික එකතු වුණාට පස්සේ මහරම රසක්. ඒ වගේ දේවල් ඇත්තටම ලංකාවෙන් පිට රටවල් වලට ගොඩක් අරන් යනවා. ඒ වටිනාකම දන්න හින්දා අපිට ළඟ තිබිලත් අගයක් නැහැ නේ. ඒක මං හිතන්නේ මේ වගේ දේවල් දාලා හදලා බැලුවොත් ඒ වෙනස අත්විඳින්න පුළුවන්.
ඉතින් යාළුවනේ මම චිකන් එක කඩලා සාමාන්‍ය පොඩි කෑලි කඩන රයිස් එකකට දාන්නේ මම එහෙම දැම්මේ නැහැ. චිකන් එක එහෙමම ෆ්‍රයි කරලා ගත්තා. මම රයිස් එකට ගම්බිත්තරයි තව විශේෂ දෙයක් එකතු කරගත්තා. බිම්මල්. බිම්මල මම මේ අපේ තියෙන මොනවද සියඹලා ඉස්මවල හොඳට මැරිනේට් වෙන්න තිබ්බා. ඒක උරා ගත්තට පස්සේ තෙල් පොඩ්ඩක් දාලා ඒක පොඩ්ඩක් කර වෙන්න ඇරලා තමයි බත් එකට කලවම් කරේ. ඒක වෙනස්ම රහක් තියෙනවා. ලුණු ගම්මිරිස් එක්ක ඇඩ් වුණාම එකතු වුණාම ඒක වෙනස්ම රහක් තියෙනවා. ඉතින් යාළුවනේ මේ මට ඇත්තටම ඕමනාව වෙලා තිබ්බේ මේ අද හදාගන්න එක වීඩියෝ එකකට දාන ගමන්ම ඒකත් වෙන ගමන් මට ඕමනාව තිබ්බේ මේ පණිවිඩය දෙන්න මේ අර මේ විදිහේ try කරලා බලන්න මේ කෑම එක try කරලා බලන්න වෙනස්ම දෙයක් අපිට බලා ගන්න පුළුවන් දැන් මේ අත්විඳින්න මේ ඔයාලා දන්න රෙසිපිත් තියෙනවා නම් මට යවන්න මම දැන් ඉස්සරහටම කොහොම හරි කරලා වීඩියෝ ටික හදලා දාගෙන වැඩේ කරගෙන යන්න ඕනේ. ඉතින් අපි ඉස්සරත් එහෙමයි පුළුවන් හැම වෙලාවකම ස්වභාවික කෑම හදාගන්න පුළුවන්. ඒ කියන්නේ අපි ගෙදර හදන විදියට හදාගෙන කන්න පුළුවන් හැම කෑමම හදාගෙන කෑවේ. ඒ වගේ ඔයාලා දන්න දේවල් මට කමෙන්ට් එකක් විදියට දාන්න. මම ඒක හදලා කන විදියත් පෙන්නන්න ෆුඩ් රිවිව් එකක් විදියට කරලා පෙන්නන්න. ඉතින් මට ඇත්තට මේ පණිවිඩය දෙන්න තමයි වමනාව තිබ්බේ. මම කෑම එක සම්පූර්ණයෙන්ම ඉවර වෙනකන් කන්නේ නෑ මේ වීඩියෝ එකට. ඉතින් අපේ උඩ රැටියා page එකක් අපි දැන් හදලා තියෙනවා. ඒක Facebook page එකක්. ඉතින් ඒක මම වීඩියෝ එකට පල්ලෙහායි description එකේ දාන්න. ඔයාලා ඒකට ගිහිල්ලා ඒක follow කරලා අපිත් එක්ක එකතු වෙන්න. YouTube channel එක තාමත් subscribe කරලා නැති අය ඉන්නවනම් ඒකත් කරන්න. bell icon එක all දාලා තියාගන්න. like කරන්න, comment කරන්න, පුළුවන් තරම් share කරන්න. ඉතින් ඔයාලගේ සහයෝගය හැමදාම වගේ ලැබෙයි කියලා හිතනවා. තවදුරටත් රැඳිලා ඉන්න අපිත් එක්ක. වීඩියෝ එක ලස්සන ඇති කියලා හිතනවා, දැනෙනවා ඇති කියලා හිතනවා. ඉතින් ඔයාලා කාලා බලන්න, කෑම එකත් රසයි. ඒ විදිහට හදලා බලන්න, ඒ රසත් බලන්න. ඉතින් ඉස්සරහටත් තව ලස්සන වීඩියෝ රස වීඩියෝ අරගෙන එන්න. ගිහින් එන්න.